අයිබෝන් සුරදුරුන්ගේ ලෝක YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 55 වෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්න හදන්නේ පරවියන්ගේ පිළිකාවට බෙහෙතක් ගැන. මේක ෆාමසියෙන් ගන්න පුළුවන් එකක්. ගොඩක් අය දන්නවත් ඇති. බලමු එහෙනම් මොකක්ද මේ බෙහෙත් එක සහ අද වීඩියෝ එක ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඔව් අපි අද වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ අපි අද කතා කරන්න හදන්නේ පරවියන්ගේ පිළිකාවලට කැන්සර් වලට බෙහෙත් එකක් ගැන. අපි ඉස්සෙල්ලම බලමු. දැන් අපේ වීඩියෝ කීපයක් කරලා තියෙනවා මේ පරවියන්ගේ පිළිකාව සම්බන්ධයෙන්. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. මම දල වශයෙන් ඔයාලට පොඩි දේවල් ටිකක් කියන්නම් මේ සාමාන්‍ය මූලිකව හොයාගන්න සහ මේවා හැදෙන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් අපිට මුලම අඳුරගන්න පුළුවන් තද කොළපාට හුරුවට මල පහ පිට වෙන එක. ඒක බලන්න පුළුවන්. ඒ වගේම සත්තු සාමාන්‍ය විදිහටම කෑම කන්නේ නැහැ, රොබ්බන් ඉන්නවා. ඊට පස්සේ එතකොට මෙයාලගේ කටේ සාමාන්‍ය පොඩි ඉදිුම් ගතියක් වගේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් කට ටිකක් හොඳට ඇරපුවාම ඇතුලේ නිකන් සුදු පාටට පොඩි කැදලි වගේ පොඩි කෑලි තියෙන්න පුළුවන්. එක්ක ටිකක් සාමාන්‍යයෙන් සුදු ලුණු බික් කෑල්ලක් වගේ තරම් ලොකුවට නෙමෙයි. ඒ පාට නිකන් පොඩි ඒ වගේ අර ටිකක් ඒ වගේ සයිස් කියන්නේ ප්‍රමාණිකින් පොඩි පොතු කෑල්ලක් වගේ නිකන් කෑලි වගේ තියෙන පුළුවන්. තනි කෑල්ලක් විදිහට තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් අනිවාර්යෙන් මේක කැන්සර් එකක් ඇවිල්ලා තියෙන්නේ. එමුණොත් ඔයාලට ඒක පරවි පිහාටුවකින් වගේ පරිස්සමට තුවාල වෙන්නේ නැති වෙන විදිහට ඒ කෑල්ල අයින් කරලා දාන්න පුළුවන්. ඒක තියෙන්න වර්ධනය වෙන එක වෙන්නේ. ඒක අයින් කරලා ඉවර වෙලා ඔයාලට මේ බෙහෙත් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාට මේ පොඩි පැටවුන්ගේ වුණත් එන්න බැරි කමක් නෑ. මොකද මහසත්තු කෑම කවනකොට ඒක දෙපැත්තට වෙනවා. ඒ කියන්නේ මහසත්තුන්ටත් වෙන්න පුළුවන්, පැටවුන්ටත් වෙන්න පුළුවන්. මොකද පැටවුන්ට කවනකොට එයාලගේ හොටවන් ලැනලා මහසත්තුන්ගේ තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය මේ සාමාන්‍යයෙන් ඔය බඩිරුඟු වල ලොකු ඇට තියෙනකොට ඒකේ අර බඩිරුඟු ඇටේ පටන් ගන්න තැන තියෙනනේ පොඩි උල් කෑල්ලක් වගේ. ඔය ඕවටත් උගුර කැපිලා ඉවර වෙලා එහෙම මේ වෙලක් එන්න පුළුවන් මේක. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු කියන්නේ අපි ඒ වගේ දෙයකින් උගුර කැපිලා තියෙනවා කියලා. ඒක නිසා කියන්නේ කැපිච්ච ගමන් එනව නෙමෙයි. ඊට පස්සේ සත්තු ගන්න කෑම. ඊට පස්සේ හිතමුකෝ කුඩු බී වැටලා තියෙන කෑම ඒවා කනකොට ඒවා තියෙන විස බීජ. ඊට පස්සේ ඔය වී වගේ හොදන්න නැතුව දුන්නාම ඒවා තියෙන ඩස්ට් එක දූවිල්ල. එතකොට ඒවා අර කැපිච්ච එකත් එක්ක එකතු වෙලා ඊට පස්සේ තමයි එතන පිළිකාවක් හටගන්නේ. කියන්නේ ගොඩක් වෙලාට අර මේ පැටවුන් උගුර ඇනලා කේස් එකත් එක පොඩ්ඩක් එන්න පුළුවන් ගොඩක් මහ සත්තුන්ට. ඉතින් මේක තමයි මෙට්‍රෝජෙල් 200 ෆොටෝ එකක් දාලා දෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මහ සතෙකුට දෙන්නේ පෙති භාගයයි. පෙති භාගය ගන්න දුන්නා නම් හරි. සාමාන්‍යයෙන් ඒකට ටක් ගාලා අඩු වෙනවා. මේ කියන්නේ මේ පොඩිම පැටවුන්ට වගේ આવුත් එහෙම මේ සාමාන්‍යයෙන් පෙත්තෙන් 4න් එකක් විතර වගේ දුන්නට ගැටලුවක් නැහැ. මොකද සමහර සත්තුන්ගේ ඔය කියන්නේ පොඩි පැටවුන්ගෙත් ඔය විදිහටම අර හොට ඇනිලා ඒ කියන්නේ උන් කෑම මොකුත් ගන්නෙ නැහැ. නිකන් ගොජුර නිකන් හුලම් පිරනවා වගේ එකක් එන්න පුළුවන් මේ කැන්සර් සීන් එකට කලින්. ඒ කියන්නේ සත්තුන්ගේ කියන්නේ පොඩි සත්තුන්ගේ. ඒ කියන්නේ එයාලගේ ඊට පස්සේ හොට ඇනලා ඊට පස්සේ අර මේ කෑම ගිල ගන්න බැරුව කියන්නේ ගෙඩියක් වගේ ඇවිල්ලා කියන්නේ හොට ඇනිලා ඊට පස්සේ ගෙඩියක් වගේ ඇවිල්ලා ඊට පස්සේ කෑම මොකුත් ගිලින්නේ නැහැ. උනට ගොජුර නිකන් හුලම් වගේ පිරනවා. ඒතොර ඒකත් මේකෙන් මගහරව ගන්න පුළුවන්. පොඩි පැටවුන්ගේ සාමාන්‍යයෙන් 4න් එකක් විතර වගේ දුන්නොත් ඔයාලා මේක try කරලා බලන්න. සාමාන්‍යයෙන් 90%ක් විතර වගේ මේ බෙහෙත් එකට මේ කැන්සර් එක නවත්ත ගන්නකොට මේක සාමාන්‍යයෙන් අපිටත් දෙන දෙයක්. මේ ෆාමසි වලින් මේක ගන්න පුළුවන්. ඔය අපි මේ විස බීජ නසන්න දත් කැක්කුම් අනම්මන වගේ දේවල් වලටත් මේක දෙනවා. මේ ඔය දත් කැඩලා තියෙනකොට අනම්මන ඒ වගේ දේවල් වලටත් මේක දෙනවා. කියන්නේ විස බීජ නසන්න දෙයක්. අරගෙන වෙන්නේ තර තියෙන විස බීජ අයින් කරලා ඒ වගේ දෙයකින් මේ සතර සහනයක් කරන් දෙන එක. එහෙනම් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. අපිට කලින් වීඩියෝ කීපයක් දාන්න බැරි වුණා. අපි අලුතෙන් කුඩුවක් ගහලා දැන් සත්තුරිය කරගෙන අපේ සත්තු අහපු ගොඩක් අය ඉන්නවා. එයාලට තව මාසයක් විතර වගේ යනකොට හොඳ සත්තුරියක් අපෙන් ගන්න පුළුවන්. හොඳම සත්තු. ඒක නිසා තමයි අපිට වීඩියෝ එකක් දාගන්න බැරුණේ. මේ දවස් ටික අපි
ඒ වැඩේට පොඩ්ඩක් ෆෝකස් කරලා තිබුණේ. දැන් අපේ වැඩේ වෙන ගමන් තියෙනවා. ඔයාලා හොඳ සත්තු ටිකක් තව මාසෙකින් විතර වගේ ගන්න පුළුවන්. මම අපේ WhatsApp group එකට සහ page වලට මම අප්ඩේට් එකක් දෙන්නම්. අපි පැටව ආපුවාම හොඳ සත්තු ටිකක් ඉන්නවා ගෙනල්ලා. එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.